සම්බුදු සමවත් පූජා සම්බුදු සමවතට පියනගන අරිය උතුමන්ගේ පෙළහර. මේ ලෝකෙට හඳුන් කුරක් කියන එකක් විද්‍යාමාන වෙන්නේ ඇයි? පහනක් පත්තු කරන්නේ ඇයි? මලක් පූජා කරන්නේ ඇයි? අනාදිමත් සංසාරය තුළ එන්නව ගමන තුළදී බුද්ධාන්තර ගානක් විසි මේවා වගේ දේවල් පැවතගෙන ඉන්නේ ඇයි? මේවා කිසියම් ප්‍රතිඵලයක් නැත්තම් ඒ බුදු පියාණන් වහන්සේලා ඒවා නතර කරන්න ඕනේ නේද? නමුත් ඒවා එදා ඉඳලා පැවතගෙන යනවා. තාමත් මේ මොහොතේ කිසියම් රටක හෝ කිසියම් ස්ථානයක මේ ලෝකෙ මේක සිද්ධ වෙනවා. එහෙනම් පින්වතුනි, මේ නිවන් මාර්ගයේ යන කෙනෙක් පින්වත් පිරිස ප්‍රශ්නයක් නගන්න පුළුවන්. නිවන් දකින්න කල යුත්තේ මේ වගේ දේවල් නෙවෙයි නේද? අපි ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි නේද? චතුරාර්ය සත්‍ය අවබෝධක තුලින් නේද? එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කිරීම තුලින් නේද? භාවනා කිරීම තුලින්, දැහැන් වැඩීම තුලින් නේද? එහෙනම් මේ වගේ දේවල් වල ප්‍රතිඵලයක් තියෙද කියලා මේ පින්වත් පිරිසක් ප්‍රශ්නයක් නගන්නත් පුළුවන්. පින්වතුනි, මේකට මේ බුද්ධ ශාසනයේ චතයතන් වහන්සේ දේශනා කරපු කාරණාවක් තියෙනවා. මීට බුද්ධාන්තර ගානකට කලින් සිද්ධාර්ථ කියලා බුදු පියාණන් වහන්සේ නමක් වැඩ හිටියා. අන්‍ය අවස්ථාවේ ගමින් පිරිස පුරුදු වෙලා හිටියා. උන්වහන්සේලා හම්බ වෙලා හැමදාම ධර්ම ශ්‍රවණය කරන්න. උන්වහන්සේගේ ඇවෑමෙන් උන්වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ මේ පිරිසට මේ අවස්ථාව නැති වෙලා යනවා. ඒ අය මහා කනස්සලටපත් වෙනවා. ඒ වෙලාවේ ඒ පන්සලේ හිටිය හාමුදුරුවෝ නම රේවත උන්වහන්සේ යෝජනා කරනවා, අපි දැන් කරන්න දෙයක් නැහැ. අපි මේ ධාතු ඒ තථාගතයන් වහන්සේගේ ධාතු නිදන් කරලා මහා චෛත්‍යයක් හදමු. ඒ චෛත්‍යයට වන්දනාමාන කරමු උන්වහන්සේට කරනවා හා සමාන. අන්න ඒකට කැමති වුණා. අන්න ඊට පස්සේ ඒ ගමේ පිරිස් පුරුදු වුණා. ඒ ස්ථානයට ඇවිදින්න. ඒ ස්ථානේ වටා පහන් පත්තු කළා, හඳුන්කුරු පත්තු කළා, මල් පූජා කරන්න. ඒ උන්වහන්සේට කරන පූජාවක් හැටියට මේක සිද්ධ කරන්න පුරුදු වුණා. ඉතින් ඔන්න ඔය අවස්ථාවේ මේ ගමේ ඉන්න ඉතා කුඩා ළමයි. ඔන්නේ කුඩා ළමයි මෙන්න මේ කාරණාව දකිනවා. මේ පිරිස යනවා, පිරිස එනවා. ඔන්න ඕක දකිනවා. ඒ ළමයාගේ තාත්තලාට, අම්මලාට ඇවිටිලි කරනවා. මටත් යන්න ඕන මේ ස්ථානට. මොකද්ද මේ වෙන්නේ කියලා බලන්න. මේ ළමයට දවසක් උදා වෙනවා ඔන්න ඔය ස්ථානට යන්න. ගිහිල්ලා මහා ශ්‍රද්ධාවෙන්, මහා සතුටින් ඒ ස්ථානේ පහනක් පත්තු කරලා, හඳුන්කුරු පත්තු කරලා ඒ පහන් එළිය දිහා බලාගෙන ඉන්නවා. සතුටින් ඉන්නවා. මහා වෙලාවක් එතන ගත කරනවා. ඒ සතුටින් එකම සතුටින් ගත කරනවා. රැය වෙලා එන්න යන වෙලාවෙත් පස්ස හැරිලත් බලනවා. ගෙදර ඇවිල්ලත් අරයා ආලෝකයේ දිහා බලාගෙන මහා සතුටින් ගත කරනවා. ඔන්නෝම සිද්ධියක් සිද්ධ වෙනවා. ඔන්න ඊට පස්සේ කල්ප කාලාන්තරයකට පස්සේ මේ තථාගත ගෞතම බුදු පියාණන් වහන්සේගේ කාලේ එක අවස්ථාවක් සිද්ධ වෙනවා. මෙන්න මේ ළමයා උප්පත්ති ලැබුණ මේ ශාසනය තුල. උප්පත්ති ලැබලා මේ ළමයට අවස්ථාවක් හම්බ වෙනවා. මේ බුදු පියාණන් වහන්සේගේ ඒ ස්ථානෙට ගිහිල්ලා අම්මල තාත්තලා සමග ධර්ම ශ්‍රවණය කරන්න. ඔන්න අවස්ථාවේ පින්වතුනි, ධර්ම දේශනාව අවසානයේ තථාගතයන් වහන්සේගේ මුවින් සිනාවක් පහළ වෙනවා. මහා එලිකදම්බයක් මේ ලෝකෙට මුදා හරිනවා. ඔන්නේ තථාගතයන් වහන්සේගේ නමකින් ලේසියෙන් හිනාවක් එළියට පහළ වෙන්නේ නැහැ. ඔන්නේ අවස්ථාවේ විශේෂයක් තියෙනවා. ඒ නිසාම ආනන්ද හාමුදුරුවෝ මේක දැකලා තථාගතයන් වහන්සේගෙන් අහනවා, භාග්‍යතුන් වහන්සේ, ඔබගේ මුවින් සිනාවක් පහළ වුණා. මේකට හේතුව කුමක්ද? ඔන්නේ අවස්ථාවේ කියනවා, ආනන්ද, අර පොඩි දරුවා ඔබ දුටුවාද? එහෙමයි භාග්‍යතුන් වහන්සේ. ඔන්නේ දරුවා මේ දේශනාව තුළ සෝවාන් ඵලයටපත් වෙනවා. සාදු සාදු. ඒ විතරක් නෙවෙයි ආනන්ද. මේ දරුවා මේ දේශනාව තුළ සක්‍රුදාගාමි ඵලයටපත් වෙනවා. සාදු සාදු. ඒ විතරක් නෙවෙයි ආනන්ද. මේ දරුවා මේ දේශනාව තුළ අනාගාමි ඵලයටපත් වෙනවා. සාදු සාදු. ඒ පමණක් නෙවෙයි ආනන්ද. මේ දේශනාව අවසානයේ මේ දරුවා අරිහත්ත්වයේ පූර්ණේ කරගන්නවා. සාදු සාදු සාදු. ඒ අවස්ථාවේ ඒ දරුවගේ වයස අවුරුදු 4 මාස 1යි. පින්වතුනි, ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ මේ දරුවට මේ අරිහත්ත්වයේ පූර්ණේ කරගන්න තිබුණ පින මොකක්ද කියලා. අන්නේ අවස්ථාවේ දේශනා කරනවා. අන්නේ කල්ප කාලාන්තරයට කලින් ඒ සිද්ධාර්ථ බුදු පියාණන් වහන්සේගේ ඇවෑමෙන්, ඒ පහනක් පත්තු කරපු පිනෙන්, ඒ නැගුණු ශ්‍රද්ධාවෙන් මහා සතුටින් අබ්බය 33ක් සක්‍ර දෙවි පදවි ලබලා 700 වතාවක් සක්විති පදවි ලබලා මේ ගෞතම බුදු සාසනයේ මේ විදිහට උප්පත්ති ලැබලා
උතුම් නිවන් සාක්ෂාත් කරගන්න අවස්ථාව හම්බ වෙලා තියෙනවා. එහෙනම් පින්වතුනි, ඔය පමණක් නෙවෙයි. තවත් කතා තියෙනවා. අනේ පිට සිටුමා වෙන්න කරපු පින මොකක්ද කියලා ඇහුවොත් ඒත් කුඩා ළමයෙක් පසේබුදු පියාණන් වහන්සේ නමකට කෝම් පිට්ටුවක් පූජා කරලා තිනවා. වැලි කෝම් පිට්ටුවක්. ඒ නොතේරන ගමට නමුත් පූජා කළා. ඒ පූජා කරලා තියෙන්නේ මහා සද්ධාවෙන්. අන්නේ සද්ධාවෙන් ඒ පිණි මේ බුද්ධ ශාසනයේ ඒ මහා දානපති වෙන්න අවස්ථාව හම්බුණා. සුමන මල් කරුවා බිම්බිසාර රජුරවන්ට දෙන්න තිබිච්ච මල් නැලි 8ක් තථාගතයන් වහන්සේට තමන්ගේ ජීවිතේ පරදුවට තබලා ඒ පූජා කරපු පිණින් සුමන නමින් ඒ පසේබුදු කෙනෙක් වෙන්න අවස්ථාව ඒ පින තුලින් ජනිත කරගන්නවා. එහෙනම් පින්වතුනි, අපිට කියන්න බෑ මේ හඳුන් පුරක් පූජා කළා මේකෙන් ලබා ගන්න පිනේ ඔබ කොයි මොහොතේ කොයි වෙලාවේ අරිහත්ත්වයේ පූර්ණේ කරගනීද, ඔබ කොයි අවස්ථාවක් කරගනීද කියලා. එහෙනම් පින්වතුනි, අන්න ඒකයි මේ වගේ පූජාව හිත තියලා සෝමනස්ස සහගතව ඥාන සම්පයුක්තව දැකලා සිද්ධ කිරීම තුලින් අපට මහා අවස්ථාවක් උදා වෙන්නේ මේ පින තුලින් ඒ නිවන් පූර්ණේ කරගන්න. එහෙනම් පින්වතුනි, මේ බුද්ධ ශාසනයට මූලික අඩිය තියන්නේ සමහරක් කෙනෙක් මේ හඳුන් කුරක් පත්තු කළා මලක් පහනක් පත්තු කළා ඒ මලක් පූජා කළා තමයි. එහෙනම් පින්වතුනි, මේ ස්ථානයේ මේ පැවැත්වෙන මේ මහා හඳුන් කුරු ලක්ෂයක පූජාවක් කියන්නේ මහා අවස්ථාවක්, මහා භාග්යක් වෙන්න යන එකයි. එහෙනම් පින්වතුනි, මේ ස්ථානයට ඇවිල්ලා මේ පින්වත් පිරිස මේ හඳුන් කුරක් පත්තු කළා ඒ බුදුගුණ ගැප් කරපු තෙල් වලින් තෙත් ගැන්නුණු ඒ හඳුන් කුරු ලක්ෂයේ පූජාවට සහ සම්බන්ධ වෙලා ඒ මහා අවස්ථාව උදා කරගන්න අදිෂ්ඨාන කරගන්න.